2025 මෙම වසර තුළ ගෙවුණු මාර්තු 22 වන දින දකුණු ඉන්දිය දමිළ සිනමාවට එක්වන අලුත් සුවිශේෂී සිනමාපටයක නිල පූර්ව ප්‍රචාරක පටය ඔෆිෂියල් ට්‍රේලර් එක එළි දක්වනු ලැබුවා. ඉතින් සිනමාපටයේ නම තමයි අදිරන්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ දිනේෂ් කනගරාජ් කියන අධ්‍යක්ෂකවරයා. ඔබ දන්නවද මේ සිනමාපටය අපේ රටටත් විශේෂිත වැදගත්කමක් ගෙන එනවා. ඒ පිළිබඳව තමයි තාම සරලව හා කෙටියෙන් මේ කියන්නට හදන්නේ. ඇයට ආදරේ හැමෝටම මේක නම් සුබ ආරංචියක් වේවි අනිවාර්යෙන්ම. කවුද මේ විශේෂිත ඇය? ඇය තමයි අපේ රටේ ජනප්‍රිය නිලි මිෂෙල් දිල්හාරා. ඉතින් මිෂෙල් දිල්හාරා දකුණු ඉන්දිය දමිළ සිනමාවට රංගන ශිල්පිනියක් විදියට මුලින්ම එකතු වන්නේ මේ අදිරන් කියන සිනමාපටය තුලින්. විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි ඇයට මේ සිනමාපටයේ ලැබෙන්නේ ප්‍රධාන චරිතය. බලන්න කොයිතරම් නම් ඇය වාසනාවන්තද. මේක විශේෂිතම අවස්ථාවක්. ඉතින් ඇයත් එක්ක මේ සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන නළුවා දමිළ සිනමාවේ අද ඉන්න දක්ෂ ප්‍රතිභාපූර්ණ ජනප්‍රිය නළුවෙක්. ඒ තමයි සුදර්ශන් රවීන්ද්‍රන්. තවත් විශේෂත්වයක් තියෙනවා මේ චිත්‍රපටයේ. ඒ තමයි මෙය සම්පූර්ණයෙන්ම රූගත කරලා තියෙන්නේ අපේ රටේ වීම. ඉතින් චිත්‍රපටයේ මුලින්ම ප්‍රදර්ශනය වෙන්නේ චෙන්නයි වලනේ. හැබැයි අපි බලාපොරොත්තු දල්වාගෙන ඉමු, ප්‍රාර්ථනාවක් කරමු මේ සුවිශේෂී සිනමාපටය ඉතා ඉක්මනින්ම අපේ රටේ සිනමා ශාලාවලත් ප්‍රදර්ශනය කරන්නට අවකාශය උදා වේවා කියලා. මොකද රිදී තිරය මත, මේ පුළුල් තිරය මතදී තමයි මිෂෙල්ගේ මේ සුවිශේෂී රංගනය අපට දැක බලා ගන්නට පුළුවන් වෙන්නේ හොඳින්ම. ඉතින් මිෂෙල් දිල්හාරා කියන්නේ නවපරපුරේ දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න තාරකාවක්. මිෂෙල් දිල්හාරා කියන්නේ නිතර කතා බහට ලක්වන රංගන ශිල්පිනියක්. ඉතින් හරිම අගය කිරීමක් තියෙනවා අය පිළිබඳව. හොඳ උගත්, බුද්ධිමත්, සමාජයට විශාල සේවාවක් කරන, ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන තරුණ කාන්තා චරිතයක් තමයි, රංගන ශිල්පිනියක් තමයි මේ මිෂෙල් දිල්හාරා කියන්නේ. ඉතින් අපි බලාගෙන ඉමු නුදුරු දිනකදී මේ අදිරන් සිනමාපටය තුලින් කොහොමද ඇගේ රංග ප්‍රතිභාව කියන එක.